අපි දැක්කේ තමයි අංශක 60ක වගේ ප්‍රපාතයක් තිබ්බේ. නමුත් උඩ පාරට ළඟ වුණාට ඕන්නේ බොඩීස් නැත්තම් ඒ තුවාලකරුවන් අරන් තිබුණ නැත්තරම පල්ලෙහා ඒ තිබ්බ පාසලේ ක්‍රීඩාංගණයට තමයි ASPට කෝල් කරලා තත්ත්වය මෙහෙම භයානකයි මට ආමියක STF එක මොකක් හරි එවන්න මේ ටීම්ස් එවන්න මේක කරන්න කියලා. පුද්ගලයන් උත්සාහ කරනවා අර තමන්ගේ view point එකෙන් සම්පූර්ණ සිදුවීම් සම්බන්ධයෙන් අදහසක් ලබා දෙන්න. ටුවරිස්ට් ස්පොට් එකක් බලනවා වගේ කට්ටිය යන හැමෝම නවත්තලා ඒක බලනවා මොනවද උනේ කියලා. හන්දියේ කෙනෙක්ට ගිහිල්ලා කියන කතාව සාමාන්‍යයෙන් වෙන්නේ හන්දියෙන් ඉවර වෙනවා. නමුත් සෝෂල් මීඩියා වලින් වෙන්නේ මේක දහස් ගණනකට යන්න පුළුවන්. ෆැක්ට් කිසිම දෙයක් නැතුව අර ලස්සනට ලියන්න පුළුවන් වීම නිසාම ඒව ඇත්ත බවට පත් වෙලා තියෙනවා. මොකද එතනත් ඒගොල්ලෝ පාවිච්චි කරලා කිව්වේ මේ කටර්ස් ටයින්ඩ් කටර්ස් තමයි පාවිච්චි කරලා කිව්වේ ගොඩක් වෙලාවට මේ බස් එක කපන්න. දුර බස් එකක් නම් රෑ අනතුරක් වුණා නම් ඩ්‍රයිවර්ට නිින්ද ගියා විතරක් නෙමෙයි. තවත් හේතු තියෙන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ පහුගිය මැයි 11 වෙනිදා ගැරන්ඩියල්ල ප්‍රදේශයේදී සිදුවෙච්ච ඒ බස් අනතුරත් එක්ක ඒ වෙච්ච ඛේදවාචක සම්බන්ධයෙන් මෙතන අපි අතරම අවධානය යොමු කරන්නේ මේ බස් අනතුරත් එක්ක සමාජ මාධ්‍ය හැසිරීමත් එක්ක කොහොමද මේ තොරතුරු ගලා යාම සිද්ධ වුණේ කියලා. මම හිතන්නේ ශබීර් ඔබ සම්බන්ධ වුණා මේ ප්‍රදේශයට ගිහිල්ලාම මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමක් කරන්න. ඉතින් අපි මුලින්ම බලමු කොයි වගේ තොරතුරුද සමාජ මාධ්‍ය විශේෂයෙන් අපිට දැක බලා ගන්න හම්බුනේ කියලා. දැන් අපිට මතකයි දැන් මේ අනතුර සිද්ධ වෙන්නේ මැයි 11 අලුයම විදියට. එතකොට දැන් අනතුර සිද්ධ වෙලා දැන් අනතුර ගැන ලංකාවේ මෑත කාලේ සිදුවෙච්ච ලොකුම භයානකම මාර්ග අනතුරු වලින් එකක් මේක 23 දෙනෙකු මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා සහ පොලිසිය කියන ආකාරයට 60ක් විතර තුවාල වෙලා තියෙනවා මේ අනතුර සම්බන්ධයෙන්. එතකොට දැන් මේ සිද්ධිය එක පැත්තකින් මේන්ස්ට්‍රීම් මීඩියා එක ලංකාවේ පොදු ප්‍රවාහනවල තියෙන ප්‍රශ්නය එක ලොං මේ වගේ කුරුණෑගල කතරගම වගේ ලොං ටුවර් එකකදී අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ මේක වගේ අනතුරක් වළක්වා ගැනීම ඊට පස්සේ ඩ්‍රයිවර් කෙනෙක්ගේ මානසික පීඩන ඒ වගේ දේවල් මේන්ස්ට්‍රීම් මීඩියා එකේ පොලිසි ලෙවල් එකේ අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡාවක් යනවා. ඊට අමතරව සමාජ මාධ්‍යවල දැන් ප්‍රධාන මාර්ගයක් නේ. එතන මිනිස්සු යනකොට මිනිස්සු ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා. තාමත් අපි දැන් එතනට යනකොටත් දැක්කනේ අර ටුවරිස්ට් ස්පොට් එකක් බලනවා වගේ කට්ටිය යන හැමෝම නවත්තලා ඒක බලනවා මොනවද උනේ කියලා. ඒකටින් අපේ රටේ මිනිස්සුන්ගේ හැටි අපිත් ඉතින් ඒ වගේනේ මොකද කරනවනේ. නමුත් මෙතන තියෙන අවාසනාවන්තම කාරණාව තමයි මිනිස්සු ඔපිනියන් දෙන්න යනවා. ඒ කියන්නේ ඔපිනියන් එකක් Taman දැකපු දෙයක් Taman මොකද එක දෙයක් දැක්කනම් ඒක ඇත්ත කියලා ඇත්ත වගේ ලියනවා සෝෂල් මීඩියා එකේ. ඒක ටිකක් කැරකිලා ගිහිල්ලා යම් විදිහකින් ඒක ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක තමයි ෆැක්ට් එක වෙන්නේ. දැන් මේ සිද්ධිය හොඳම උදාහරණය. දැන් මේ සිද්ධිය දැන් අපි දෙන්න එතනට ගියා. මම අනුරුද්ධයි එතනට ගියේ දවස් සිද්ධිය වෙලා දවස් දෙකකට විතර පස්සේ. මොකද මේ සෝෂල් මීඩියා එකෙන් තියෙන වෙන සම්පූර්ණ වෙනම සිද්ධියක්. එතනට පොලිසියෙන් ආවේ නැහැ. 1990 ඒ කියන්නේ සුවසරියකින් ආවේ නැහැ. හොස්පිටල් එකේ බෙහෙත් නැහැ. ඒක නිසා තමයි මිනිස්සු වැඩිපුර මැරලා තියෙන වගේ කතාවක් තමයි සමාජ මාධ්‍යවල ගියේ. ඉතින් ඒක හොයන්න තමයි ඇත්තටම අපි දෙන්න ගියේ එතන. ඇත්තටම මොකද මෙතන වෙලා තියෙන්නේ කියලා. එතන අපි දැක්කේ තමයි ගොඩක් වෙලාවට මේ පුද්ගලයන් උත්සාහ කරනවා අර තමන්ගේ view point එකෙන් සම්පූර්ණ සිදුවීම් සම්බන්ධයෙන් අදහසක් ලබා දෙන්න. ඒතර අපි දැක්ක දෙයක් තමයි අර අපි විවිධ පාර්ශ්වයන් එක්ක කතා කරලා සමහර කතාවේ යම් තැන් වෙනස් වෙනවා. අනිවාර්යෙන්. දැන් සාම්ප්‍රදායික මීඩියා කියලා අපි ගන්නවනේ දැන් පත්තර කලාව නැත්නම් රේඩියෝ ඒ වගේ දේවල් වල ඉතින් දැන් අපිට ජර්නලිසම් උගන්වනකොට කියනවා සෝසස් කියන එක. ඒ කියන්නේ මූලාශ්‍ර එකක් නෙමෙයි 2 3 4 සමහර වෙලාවට එකම ප්‍රවෘත්ති අපි තහවුරු කරගෙන තමයි ඒව ලියන්නේ. දැන් ඉතින් ලංකාවේ සමහර පත්තරවල යන නිවුස් නිකා ඒව ජෝක් එකක් වෙලා තියෙනවා. නමුත් අර ඒකේ මූලික හරය තාමත් තියෙනවා පත්තරවල. ලීඩ් නිවුස් එකේ නැත්නම් මේන්ස්ට්‍රීම් නිවුස් එකක් ගහනවා නම් ගොඩක් ඒගොල්ලෝ සෝසස් ගැන බලනවා. හැබැයි සමාජ මාධ්‍යවල වෙලා තියෙන්නේ මට ෆෝන් එකක් තියෙනවා නම් මට ඕන දෙයක් ලියන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඉස්සර මීඩියා එකක පත්තරයක තමන් ප්‍රවෘත්ති මේක තමයි මේ දර්ශකගෙන් මම ඇහුවා. සෝෂල් මීඩියා ස්පෙෂලිස්ට් කෙනෙක් දර්ශක මේක සම්බන්ධයෙන් ගොඩක් රිසර්ච් එහෙම කරනවා. ඉතින් දර්ශකගෙන් මම එක්ස්පර්ට් ඔපිනියන් එකක් විදිහට මේ සිද්ධිය සහ මේක සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ගිය සම්බන්ධයෙන් ඇහුවම දර්ශක කිව්වේ දැන් හැමෝටම ඇක්සස් තියෙනවා සෝෂල් මීඩියා එකට. ලේසියෙන් යන්න පුළුවන්. හැමෝටම තමන්ගේ ඔපිනියන් එක ලියන්න පුළුවන්. ඒ වගේම හැමෝම බලාපොරොත්තු වෙන ඉක්මනට වෛරල් වෙන්න, තමන් ප්‍රසිද්ධ වෙන්න. ඉතින් ඒක නිසාම තමයි මේ සමාජ මාධ්‍යවල මේ තරම් අර දුස්තොරතුරු ඒ කියන්නේ කිසිම සොයා බැලීමකින් තොරව ෆැක්ට් කිසිම දෙයක් නැතුව අර ලස්සනට ලියන්න පුළුවන් වීම නිසාම ඒව ඇත්ත බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි වෙනදා කිව්වොත් එම හන්දියේ කෙනෙක්ට ගිහිල්ලා කියන කතාව සාමාන්‍යයෙන් වෙන්නේ හන්දියෙන් ඉවර වෙනවා. ඒක 3-4 දිනකට කියයි ඒක එතනින් ඉවරයිනේ. නමුත් සෝෂල් මීඩියා වලින් වෙන්නේ මේක දහස් ගණන්කට දහස් ගණන්කට යන්න පුළුවන්. ඉස්සර දහන්දිය එක ගෙදරින් ඇතුළේ ඉවර වෙන කතාව දැන් මිලියනයක් විතර මිනිස්සු බලලා ප්‍රවෘත්තියක් බවටම පත් වෙනවා. සෝ ඒක තමයි දැන් මේ ගැටලුව ගැන දැන් අනුරුද්ධ මතක අපි දැන් පොලිසියට ගිහිල්ලා කතා කරන මෙතන පොලිස් නිලධාරී මොනවද කිව්වේ අපිට. ඒ කියන්නේ එතන ඒගොල්ලෝ නම සදාහන් කරේ නැති වුණාට දැන් ඒගොල්ලොත් අපි මේ ඇක්සිඩන්ට් එක ගෙනුණාම එයාලා හරිම කනගාටුවෙන් හිටියේ. මොකද
කෙනෙක් සොලු පොඩි නිලධාරියෙක් අපිට කිව්වා ඒ කියන්නේ බත් ඇටයක්වත් කන්න බෑ ඒ දර්ශන දැක්කට පස්සේ ඒත් මේ Facebook එකේ යන දේවල් එක්ක මට මාර තරහක් එනවා මට මාර දුකක් එනවා කියලා එයාම කිව්වා. ඔව්. ඒතර විශේෂයෙන් ඔවුන් අර එළියට ගිහිලා තිබුණු සමහර ප්‍රවෘත්තියක ගොඩක් කනගාටුවෙන් තමයි කතා කරේ. මම හිතන්නේ එතන එක ගුරුවරයෙක් දාලා තිබ්බ පෝස්ට් එකක් ගැන වැඩිපුර කතා වුණා නේද? ඒ කියන්නේ මේ ගුරුවරයාගේ නම සඳහන් කරලා ප්‍රශ්නයක් නැහැ. ධම්මික ශ්‍රී බණ්ඩාර කියලා ගුරුවරයෙක් එතනින් බස් එකේ මේ කියන්නේ වාහනේ යනකොට එයා නවත්තලා එතනින් ෆොටෝ එකක් අරන් එයා හැල්ලක් ලියනවා. ඒක ඇත්තටම මේ සිදුවීම සිද්ධ වෙනාට පස්සේ ඒ හැල්ල තමයි වෛරල් යන්නේ. ඒක එයාගේ Facebook එකේ තාම තියෙනවා. දැන් අද දවස මේ මැයි 20 අපි මේක බලනකොටත් ඒක ෂෙයා කරලා තියෙනවා 3200ක් විතර. ඒක කොපි කරලා පේස්ට් කරලා තව පේජ් කාරයෝ ගැහුවා. සෝෂල් මීඩියා එක තව අවධානය හොයන කට්ටිය මේක එහෙමම කොපි කරලා ඒගොල්ලෝ දැක්කා වගේ Facebook එකේ කරලා තමන්ගේ රීච් එකක් හදාගන්න ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරා. දැන් මේ පෝස්ට් එක කියවද්දි මම හිතන්නේ එතන කතාව පදනම් වෙන්නෙම ඔහු එතනින් යන ගමන් වාහනේ නවත්තලා හිටපු එක් පුද්ගලයෙක් එක කරන කතාවක් තමයි ඔහු මේ නැරටිව් එකට ගන්න. මේ පුද්ගලයා මොනවද කියන්නේ පොලිසියෙන් එන්න පැය දෙක තුනක් ගියා කියලා. අපි පොලිසිය කොත්මලේ පොලිසියට අපි දෙන්න ගියා. ඒතකොට නිලධාරීන් කිව්වා අපි ඒ කියන්නේ සිද්ධිය ආරංචි වෙලා ෂණිකවම ඒ පොලිසියේ නම සඳහන් කරලා ප්‍රශ්න නැහැ පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා එයා තමයි OIC එයාට කෝල් එක ආපු ගමන් ඒ වෙලාවේ PCD ඒ කියන්නේ මේ PCD නිලධාරියෙක්ව ඒ කියන්නේ මෆ්ටි එකකින් එයා ඉදලා එයාව මුලින්ම යවුවලු එතනට ඊට පස්සේ මෙයා ඉන්ස්ට්‍රක්ෂන් දීලා තිනවා ට්‍රැෆික් OIC ට තව එක්කෙනෙකු බයික් එකේ දාගෙන යන්න ඊට පස්සේ මෙයාත් එතනට විනාඩි 20ක් ඇතුළේ ගිහිල්ලා තියෙනවා ගිහින් මෙයා සිටුේෂන් එක බලලා තේරලා තිනවා ඒක බරපතලයි කියලා ඊට පස්සේ මෙයාට උඩ ඉන්න ASPට කෝල් කරලා තත්ත්වය මෙහෙම භයානකයි මට ආමියක STF එක මොකක් හරි එවන්න මේ ටීම්ස් එවන්න මේක කරන්න කියලා. එයා එතන ඒ මඩගොඩ ඒ ප්‍රපාතයේ ඉඳගෙන එයා ඒ වැඩ ටික කරලා තියෙනවා. ඊට පස්සේ දැන් ඒ පොලිසියට කරපු චෝදනාව එයා මේ කියන්නේ OIC සහ පොලිසිය නිලධාරීන් හැමෝම කිව්වා අපි මේ වගේ වැඩ කරා කියලා. ඊට පස්සේ 1990 කියන්නේ සුවසැරියට කරපු චෝදනාවක සුවසැරියේ එන්න පරක්කු වුණා කියලා. දැන් අනුරුද්ධට මතකති මේ ප්‍රපාතය කියන්නේ උඩට එන එක ලේසිද පල්ලෙහෙම යන එක ලේසිද? මේ ප්‍රපාතය අනුව. අපි දැක්කේ තමයි අංශක 60ක වගේ ප්‍රපාතයක් තිබ්බේ නමුත් උඩ පාරට ළඟ වුණාට වුන් කිව්ව දේ තමයි අපි මේ පාරට ගියා. එතකොට එතන වුන් මේ බොඩිස් නැත්තම් ඒ තුවාලකරුවන් අරන් තිබුණ නැත්තරම පල්ලෙහා ඒ තිබ්බ පාසලේ ක්‍රීඩාංගණයට තමයි ගොඩක් වෙලාවට ගිලන්රත ගෙනන් තිබෙන්නේ. රත්නායක මහත්තයා කිව්වේ ඒක තමයි. දැන් ගිලන් රත ටික ඔක්කොම ඒ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට දුවා. ඒතර පාර යන කෙනෙක්ට ඇම්බියුලන්ස් පේන්නේ නැහැ. එතකොට ඔක්කොම බොඩිස් ටික පල්ලෙහෙන් පොඩි පාරක් තිබ්බේ. එතන යල මාර්ගයක් පහු කරගෙන ඒ පාරෙන් අරගෙන ගිහලා හොස්පිටල් එකට අරන් ගිහිල්ලා තියෙනවා. එතකොට කොත්මලේ විතර නෙමෙයි ගම්පොළ කොත්මලේ නුවරඑළිය අවට තියෙන හැම රෝහලටම පේරාදෙණිය ඉඳන් ටක් ගාලා මේගොල්ලෝ පුළුවන් තරම් බේරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් අර සුවසැරිය ඒගොල්ලෝගේ ඔෆිෂියල් Facebook page එකේම දාලා තිබ්බා විනාඩි 29ක් ඇතුලේ පළවෙනි ගිලන් රථය එතනට අවිල්ලා තියෙනවා. ඒ සිද්ධිය සිද්ධ වෙලා. ඉතින් මේකත් සමාජ මාධ්‍යවල. ඒකට මේ පෝස්ට් එක කමෙන්ට්ස් කියවලා බලනකොට අපිට තේරෙනවා අර මිනිස්සු ඒ කියන්නේ බනිනවා මේ සුවසැරිය ඔහොමම තමයි ඒගොල්ලෝ වැඩක් නැහැ මොකටද පොලිසියට බලන පොලිසිය ඔහොමම තමයි කිසි වැඩකට නැහැ. ඒ කියන්නේ කිසිම සොයා බැලීමක් නැතුව මිනිස්සු ඒක කමෙන්ට් කරනවා මේක ඇත්ත කියලා විශ්වාස කරගෙන. කොහොමද අපි දකින දේ තමයි ගොඩක් සිදුවීම් වලදී මිනිස්සු අර කරුණ වලට වඩා ගොඩක් වෙලාට අර ඉමෝෂන්ස් නැත්නම් හැඟීම් ප්‍රමුඛ කරගන්න බවක් අපිට පේනවා. ඒතර මෙතනදී අපිට ඇත්තටම ගන්න තියෙන සාධකයක් තමයි එකක් මෙයා පළ කරන කට්ටිය යම් කිසි අදහසක් අඩුම් ගන්න සඳහන් කිරීමක් කරන්න ඕන මේක අයගේ උද්ෘතයක් නැත්නම් එක් අයගේ ප්‍රකාශයක් විතරයි කියලා. අනිත් කාරණය එක ගන්න කට්ටිය දැනගන්න ඕන මේක එක කෝණයක් විතරයි මේක තවත් කෝණ තියෙන්න පුළුවන් මේක අපි තවත් සොයා බැලීමක් කළ යුතුයි කියලා. ඊළඟට දැන් හොස්පිටල් එක දැන් පැන්ඩෝල් පෙත්තක්වත් නෑ මේ හොස්පිටල් එක කියලා කිව්වනේ. දැන් අපි හොස්පිටල් එකට ගිහලා අපි දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේ ඒ රෝහල් භාරවයින නිලධාරී වෛද්‍ය HS වීරතුංග මහතා. ඒකට වීරතුංග මහතා කියනවා අපිට දැන් පැනඩෝල් පෙත්තක්වත් නෑ කියලා Facebook එකේ දැක්කම හරියම දුක හිතුණා. ඒ කියන්නේ දැන් අන්තිම ඔඩිට් එකේ සෙන්න මේ පළාත් සභාවේ ඔඩිට් එකක් කරලා තියෙන හොස්පිටල් එකේ ඒකින් ආවලු පැරසිටමෝල් ලක්ෂ 2ක් විතර ඒගොල්ලන්ගේ ස්ටොක් එකේ තියෙනවා. සේලයින් ඕන තරම් තියෙනවා. ලේ ගලනකොට ලේ ගැලීම නවත්තන්න පාවිච්චි කරන බෙහෙත් වර්ග ඕන තරම් තියෙනවා. එයා කියනවා දැන් මේකෙන් මීට ඒ ඇක්සිඩන්ට් එකකින් ආපු ප්‍රමාණයට වඩා 3 ගුණයක් අපිට ප්‍රතිකාර කරන්න ඕන ඕමනා කරපු හැම බෙහෙත් වර්ගයෙන් අපි ගාව තිබ්බා. කියන්නේ මූලික ප්‍රතිකාර දෙන්න අවශ්‍ය හැම දේ තිබ්බා. අපි කිසිම කෙනෙක් බෙහෙත් හිඟයකින් මෙතන නැති වුණේ නැහැ. ඒ හොස්පිටල් එකට එනවලු අර Facebook එකේ දැක්කද අර වයිරල් ෆොටෝ එකේ අම්මා කෙනෙකුයි ළමයෙකුයි ඉන්න ෆොටෝ එක. ඒතකොට ඒ අම්මව එකන් ඇවිල්ලා තියෙන මේ හොස්පිටල් එකට. අර නර්ස් කෙනෙක් කිව්වා ඒ කියන්නේ එයා ප්‍රතිකාර කරලා ඊට පස්සේ ගම්පලට යවවලු. එයා ඒ හොස්පිටල් එකේ ට්‍රීට්මන්ට් කරලා එයාව නැගිට්ටවලු. නැගිටලා එයා ළමයි එක්ක ෆෝන් එකේ කතා කරාලු. අනිත් ළමයි දෙනගේ. ඊක පස්සෙලු එයා මාරු වුණේ. එයා කිව්වා මෙතන ලේ ගැලීම් ටිකක් වැඩියෙන් තිබ්බා උදරයේ ගාව. ඉතින් එයාට අග්ගාලා මාරු කරා අනිත් හොස්පිටල් එකට කියලා. මේ ඩොක්ටර්ස්ලා එදා රෑ 12 වෙනකම් වැඩ කරලා තියෙනවා. කලින් දවසේ රෑ නයිට් ෂිෆ්ට් හිටපු ඩොක්ටරුත් මේ ඇක්සිඩන්ට් එක වෙලා ඇවිල්ලා තියෙනවා.
විශ්‍රාමගිය හෙද නිලධාරීන් බව ඇවිල්ලා වැඩ කරලා තියෙනවා. ළඟ රෝහන් වල හිටපු කට්ටිය ඇවිල්ලා උදව් කරලා තියෙන ඉතින්. ඒ වගේ සාමූහික ප්‍රයත්නයක කියන්නේ ජෙනුවින්ලි වැඩ කරලා තියෙනවා හැමෝම ඇති. ඇත්තටම එහෙම වෙනකොට මේ සෝෂියල් මීඩියා කියන්නේ එක පෝස්ට් එකකින් එයාලට බැනුම් අහන්න වුණොත් ඒක හරි අවාසනාවන්ත සිදුවීමක් නේ. ඩොක්ටර්ස්ලා මොනවද හිතේද හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලය ගමේ මිනිස්සු මතකයි නේද අපිට මේ පොලිසිය හමුණා ගමේ මිනිහෙක් එයත් අවුලෙන් ඉන්න මේ ජීවිතේට මම දැකලා නැහැ මේ වගේ දසුනකදී මෙච්චර උදව් කරලා එයාගේ ත්‍රිවිලකින් ඉඳන් මේ පළවෙනි පේෂන්ට් හොස්පිටල් එකට අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම තියලා තියා කියන මේ සෝෂියල් මීඩියා වල අපිට උපදෙස් දෙන්න එනවා අපිට බයිනවා. ඒ කියන්නේ එහෙන් අදින්න තිබ්බා. අයි බස් එක ඉස්සුවේ නැත්තේ. අයි ඇද්දේ නැත්තේ. ඒ වගේ ක්‍රිටිසයිස් හැමෝටම විවේචනය කරන්න පුළුවන්. නමුත් ඒ සිද්ධිය වෙච්ච ස්ථානයේ ඉඳලා ඒ අත්දැකීම තියෙන පුද්ගලයන් අපි එකපාරක් හරි අහුම්කම් දුන්නා නම් ඒක හොයලා බැලුවා නම් ඒගොල්ලෝ මේ මෙච්චර දෙයක් කරලත් අර දුක් වෙන්න දෙයක් නෑ අපිට. ඒත් එක්ක ශබීර් දැන් අපි මේ අනතුරු ගැන කතා කරලා තමයි අපි දරන මතය වෙන්නේ. දැන් මේවා ඇත්තටම ගොඩක් ඉගෙන ගන්න තියෙන අවස්ථා. ඒ කියන්නේ නැවත දැන් ජීවිත 22ක් නැති වෙලා තියෙනවා. එතකොට මේ වගේ වෙන්න ඕන ඇත්තටම මේ වගේ අපි ඉගෙනගෙන අපි අවශ්‍ය වෙනස්කම් කරලා නැවත මේ වගේ දෙයක් නොවීමට වැඩ කටයුතු කිරීම කරන්න ඕන. දැනට අපිට ආරංචියක් තියෙනවා මේ සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයෙන් හරි නැත්නම් පොලිසිය පාර්ශවයෙන් හරි නිවේදනයක් හෝ නම් කිසි පරීක්ෂණ වාර්තාවක් නිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව DMT එකේ නිලධාරීන් අනතුරුව හේතු වූ ශාන්ත්‍ර දෝෂයක්ද නැතහොත් රියදුරාගේ අර අපරීක්ෂාකාරී මොකද දෙයක්ද කියලා තාමත් නිසි කියන්නේ නිශ්චිත වශයෙන්ම මේකට හේතුව මේක තමයි කියලා ඇවිල්ලා නැහැ. නමුත් සමාජ මාධ්‍යවල මේ නඩුව අහලා විසඳුම් දීලාත් ඉවරයි. මේ ඩ්‍රයිවර් හින්දා තමයි නැත්නම් බස් එකේ හින්දා ඩිපෝ එකේ හින්දා කියලා කියන්නේ. මේ කියන්නේ අපි ඔයාලට කියන්නේ කියන්නේ සමහර තොරතුරු තියෙන sensitive informations මේ වගේ සිද්ධීන් වල කිසිම වෙලාවක අර සමාජ මාධ්‍යවල යන තොරතුරු වීඩියෝ වේවා කියන්නේ වීඩියෝ එකක් වෙන්න පුළුවන්. නමුත් නිගමන වලට එන්න එපා මේක තමයි වෙලා තියෙන්නේ කියලා. දුර බස් එකක් නම් රෑ අනතුරක් වුණා නම් ඩ්‍රයිවර්ට නිින්ද ගියා විතරක් නෙමෙයි. තවත් හේතු තියෙන්න පුළුවන්. නිල වශයෙන්ම පරීක්ෂණ ප්‍රතිඵල තාම ඇවිල්ලා නැහැ. අනිත් එක මේ OIC කියපු විශේෂ දෙයක් තමයි අර දැන් අපි මේ ඇක්සිඩන්ට් එකේ දැක්කනේ උඩ ඉඳන් මිනිස්සු ගොඩක් කට්ටිය ඉන්නවා. ඒක 190%ක්ම ෆෝන් එකේ වීඩියෝ කරගෙනලු හිටියේ. ඔයාලට මතකයිද අර පොලිසියේ සාජන් කෙනෙක් කිව්වා. ඔව් ඒත් එක්ක මෙයා කිව්ව දෙයක් තමයි දැන් ඒ පාන්දර වෙච්ච අනතුරක්. ඒතර ගොඩක් නිලධාරීන් එතන ගිහිල්ලා තිබ්බ මං හිතන්නේ ඒගොල්ලන්ගේ සිවිල් සහ ඒගොල්ලෝ අර කැෂුවල් අඳින යුනිෆෝම් එකෙන්. ඒතර ගොඩක් වෙලාවට අපිට එතන නිලඳුම් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් නිලධාරීන් එතන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒතර මේ වගේ තත්ත්වයක් තිබුණා. ඔව් සහ දැන් අනිත් එකම මං හිතන්නේ මේ අනුරුද්ධ Facebook එකේ ලියලා තිබ්බ අර ඒ වගේ සිද්ධියක් වුණාම ලංකාවේ නෑ අර ආයුධ ඒවා මේ පොඩ පැහැදිලි කරන්න පුළුවන් දෙයක්. මොකද එතනත් ඒගොල්ලෝ පාවිච්චි කරලා කිව්වේ මේ කටර්ස් ටයින්ඩ් කටර්ස් තමයි පාවිච්චි කරලා කිව්වේ ගොඩක් වෙලාවට මේ බස් එක කපන්න. එතකොට එතනත් කතා වීමක් වුණා. ඇත්තටම දැන් ලංකාවේ ලොකු අඩුපාඩුවක් තියෙනවා මේ සහන සේවාවලට කොච්චරම වෘත්තීමය වශයෙන් ඒගොල්ලන්ට පහසුකම් තියෙනවද සහ ඒ සම්බන්ධයෙන් වෘත්තීමය දැනුමක් තියෙනවද කියලා. ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ සහන සේවාව කියන්නේ ගොඩක් වෙලාවට පොලිසියෙන් හරි නැත්නම් ඒ ගම්වාසීන්ගෙන් හරි හමුදාවෙන් හරි තමයි ගන්න. නමුත් ඊට වඩා වෘත්තීමය නිපුණත්වයක් අවශ්‍යයි මේ වෙලාවට කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එක තීරණය කරන්න. මොකද සමහර සිදුවීම් බොහොම කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ අනතුරක් කියලා අර ලෙඩෙක් වැටලා ඉන්නවා යාව හොස්පිටල් යෑමක් නෙවෙයි ගොඩක් වෙලාවට වෙන්නේ. මොකද අපි ගම්වාසීන් කිව්ව විදිහට ඔවුන් මුහුණ දීපු දෙයක් තමයි දැන් බස් එකේ දෙපැත්තෙම ඉන්නවා ගොඩක් වෙලාවට තුවාලකරුවෝ. සමහරට මියගිය කට්ටිය හිර වෙලා ඉන්නවා. ඒතර කොයි පැත්තටද බස් එක පෙරලන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. සමහරවිට උන්ට ඒ සම්බන්ධයෙන් ආපන්න නැහැ. ඒතර මේ වගේ ප්‍රශ්නක් තියෙනවා. අපිට උපදෙස් දෙන්න පුළුවන් උස්සන්න තිබ්බ ඇදින්න පුළුවන්. දැන් හරියට සංඛ්‍යාලයක නලවන 80ක් විතර බස් එකේ ඉඳලා තියෙනවා. දැන් ඩ්‍රයිවර්ගේ පැත්තෙන් ඇලවුනොත් ඒ පැත්තේ ඉන්න 3 දෙනා හිර වෙනවා. මේ පැත්තේ කියන්නේ කවුද ජීවතුන් අතර ඉන්නේ කවුද මැරලා තියෙන්නේ අපිට නිගමන කරන්නත් බෑ ඒ වෙලාවේ. ඉතින් අර උපදෙස් දීමේ වනිතේ බස් එක කන පෙට තිබිලා තියෙන. වහල පැත්ත පල්ලා එන්ජින් ඔක්කොම උඩ තියෙන්නේ. ඒකට බර වැඩි කොහොමද? වුන් කිව්ව විදිහට තමයි දැන් අර ගොඩක් වෙලාට සමහරට එතන උන් කිව්වත් එක්ක තව රවුමක් බස් එක සමහරට කැරකුණා නම් උන්ට වඩාත් පහසු වෙන්න තිබ්බා කියලා මේ ජීවිත බේර ගන්න තිබ්බා කියලා කිව්වා ඒගොල්ලෝ. ඉතින් අපි කියන්නේ ප්‍රේමයක බලන කෙනෙක්ට කියන්නේ කවදාවත් කිසිම වෙලාවක මේ වගේ මේ කියන්නේ සෙන්ටිමන්ටල් නැත්තම් මේ කියන්නේ මේ වගේ සිදුවීමක් වුණාම සෙන්සිටිව් දෙයක් වුණාම කිසිම වෙලාවක මේ සමාජ මාධ්‍යවල යන ප්‍රවෘත්ති විශ්වාස කරලා නිගමන වලට එන්න එපා. මිනිසුන්ට ඒ වගේ කියන්නේ කමෙන්ට්ස් දාන කියන්නේ පෝස්ටර්ස් හොයලා බලන්න නැතුව ෂෙයා කරන්න එපා කවදාවත්. පොඩක් බලන්න මේකේ මූලාශ්‍රය මොනවද, මේක වෙරිෆයි කරගත්ත දෙයක්ද, මේ පුද්ගලයා කවුද මේ ප්‍රවෘත්තිය දාන්නේ. අපි හැමදාම අර ෆැක්ට් චෙකින් කියන එකක් සෝෂියල් මීඩියා වල විශේෂයෙන් අපි අවධානය කරන්නේ මෙන්න මේ හේතු නිසා තමයි ඉතින්. මොකද අර සමාජ මාධ්‍ය කියන එක ඇත්තටම හොඳ සෝස් එකක්. ඒ කියන්නේ අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා ලොකු වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වගේම ලොකු සමාජයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. නමුත් සමහරවිට ඒක මිස්යූස් කරන වෙලාවත් අපි දකිනවා. ඉතින් මේක එක අවස්ථාවක් මම දකින්නේ මේකේ හැබැයි ඔය කියන වගේ සමහරවිට නිවැරදි තොරතුරු එලීට ආපු අවස්ථාවක් තිබුණා. කියන්නේ ලංකාවේ ඕනතරම් තියෙන සෝෂියල් මීඩියා එකේ අපි
එකන අරගලේගමක අපි හොද උදාහනකට මිනිස්සු අපි මොබිලයිස් කරලා යම් ඒ වගේ දේවල්ට සෝෂ මිඩිය අපි පාවිච්චි කරලා තියෙනවා. නමුත් එකින් මේ වගේ පොඩිපොඩි සිදුවීම නිසා ඒ කරපු හොද දේවලුත් සමහරට නැතිවෙන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ විශ්වාසය මේ සෝෂල් මීඩියා එකත් එක්ක නැති වුණාම. ඔව් ඉතින් අපි මේ වගේම තවත් කාලීන මාතෘකාවකින් ආයත හමු වෙමු. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රවෘත්තිය මේ සිදුවීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකීම මම කියන්නේ පොත්පත්වලට ලිපි දෙකක් ලියලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිම අවසානයේට කියන්න තියෙන අර සෝෂල් මීඩියා කියන දේවල් විශ්වාස කරලා කවදාවත් නිගමන වලට එන්න එපා. මොකද අපි නොහිතන පැතිත් ඒවයි තියෙනවා.